මෙතන තියෙන මේක නම් අපිට මේ ලංකාවේ වැඩ කරන්න නැහැ. මේක ඔබවම අක්කා කෙනෙක් තමයි කතා කරන්නේ කවුරු හරි. අයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම ඔටෝ ස්වී YouTube channel එකට. ඉතින් අදත් අපි ආවා Unity ලංකා sale එකට කුරුණෑගල. ඉතින් 2025 අලුත් brand new zero mileage vehicle එකක් ගැන තමයි අදත් කතා කරන්න හදන්නේ. වාහන ගොඩක් තියෙනවා Unity ලංකා sale එකේ. ඉතින් අද අපි කතා කරන්නේ Honda Vezel එක. අපේ මට පිටිපස්සේ තියෙනවා 2025 අවුරුද්දේ zero mileage අලුත්ම vehicle එකක්. විස්තර කතා කරලා බලමු මේ වාහනේ කොයි වගේද කියලා. Honda Vezel එකේ generations 3ක් ආවා. 99 එකක් ආවා 2013 ඊට පස්සේ 2021 කියලා generations 3ක් තමයි තියෙන්නේ. Honda Vezel මීට කලින් version එකේ අපි full review එකක් කරලා තිබ්බා. ඒකේ link එකත් ඔයගොල්ලන්ට දාන්න අවශ්‍ය නම් බලන්න ඒකත් ගිහලා බලන්න පුළුවන්. ඉතින් මේ වාහනේ ඊට වඩා ගොඩක් වෙනස් ගොඩක් ලස්සන ඩිසයින් එක ගොඩක් හොඳටම කරලා තියෙන අලුත්ම වාහනයක්. ඉතින් අපි බලමු ඒ හැම දෙයක් ගැනම කතා කරලා මොනවද මේ වාහනේ තියෙන්නේ කියලා. මුලින්ම මම එනවා මේකේ ෂෙල් එකට. ෂෙල් එක පොඩ්ඩක් වෙනස් විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ බොඩි කලර් එකකින්ම තමයි ෂෙල් එකත් බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක pearl white එකක් තියෙන. මෙන්න විදිහ පොඩ්ඩක් වෙනස් විදිහ. අමුතුම ෂෙල් එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට logo එක තියෙනවා. Honda logo එකත් පොඩ්ඩක් වෙනස් විදිහේ blue color line එකක් එක්ක තමයි ගිහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. පහලින් තියෙනවා මේකේ grill එක. දැන් ඔය අලුත් අපි කතා කරපු ගොඩක් වාහනවල වගේ මේකෙත් ස්පෝර්ට් විදිහට තමයි මේ grill එක හදලා තියෙන්නේ. අපි ඔයගොල්ලන්ට මතකද අර අපි කතා කරපු city එකේ ඒකෙත් මෙන්න මේ shape එකේ grill එකක් තමයි මේ shape එක ගැන මේකම තමයි මේ grill එකම තමයි මේ design එකම තමයි මේ city එකේ තිබ්බේ. මෙන්න මේදී බම්පර් lip එකක් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙන්න මේකත් ප්ලාස්ටික් තමයි මෙටලික් වගේ තියුණාට ගොඩක් ලස්සනයි. මේකේ සිල්වර් කලර් එකක් තියෙනවා පහළ කොටස මේ විදිහට. මේ ගොඩක් ලස්සන බම්පර් lip එකක් බලා ගන්න පුළුවන්. LED fog lamps ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. parking sensors ලස්සන aerodynamic shape එකක් තියෙනවා මේ විදිහට බම්පර් එකේ. අපි එනවා headlight එකට. ගොඩක් ලස්සන headlight එකක් තියෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක LED projector headlights තමයි මේක බලා ගන්න පුළුවන් ඉන්නේ. ගොඩක් හීන සහ දිග cluster එකක් තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. ටිකක් දිගයි. side view එකක් ගත්තාම ගොඩක් ලස්සන පෙනුමක් තියෙනවා. මේ වගේ side skirt එක ගොඩක් එළියට පන්නලා නැහැ. නමුත් මේ වගේ black color සහ silver color line එකක් තියෙනවා මේ වගේ. මේ වගේ ගොඩක් ලස්සන alloy wheel එකක් තියෙනවා. මේක අඟල් 18 two tone color side mirror එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ blind spot option එක සහ ඊට අමතරව මෙන්න මේ වගේ පොඩි mirror එකක් තියෙනවා කියලා යටින්. ඒක ගොඩක් ලේසි. අපි වාහනේ පොඩි තැනකින් හරවනකොට සහ පාක් කරනකොට මෙන්න මේ කොටස ගොඩක් වටිනවා. ඔයාලට පේන්නේ මෙන්න මෙතන මේක තමයි අර මම කියේ blind spot option එක මේකට ඇවිල්ලා තියෙනවා. ගොඩක් අලුත් වාහනවල එන විදිහටම. මේක rear view එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ගොඩක් ලස්සනයි. මෙන්න මේ light එක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ tail light එක මෙතනින් ඇවිල්ලා මේ continue වෙලා තියෙනවා දිගට මේ විදිහටම. මේක පත් වෙනකොට ගොඩක් ලස්සනයි. තව පොඩ්ඩකින් අපි on කරලා බලමු. Honda logo එක අපි ඉස්සරහා වගේම blue color line එකක් එක්ක යන පොඩ්ඩක් වෙනස් කරලා හදපු Honda logo එකක් විතර පිටිපස්සේ තියෙනවා මේ විදිහට. ඒත් එකම පිටිපස්සේ bumper lip එක ඉස්සරහා bumper lip එක විදිහටම මේ වගේ black සහ silver වලින් යන විදිහට ගොඩක් ලස්සන හදලා තියෙනවා. එතන reflectors මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේක tailgate එක පොඩ්ඩක් open කරලා බලන්න හදන්නේ. මේකේ තුන් විදිහකට පුළුවන් open කරගන්න. මේක manual පුළුවන්. මෙතනින් මේ button එක press කරලා ඊට පස්සේ steering wheel එක ගාවින් පුළුවන් option එක තියෙනවා. ඊට අමතරව අපිට පුළුවන් මේ key එකෙන් මේක open කරන්න පුළුවන්. මෙන්න මේ button එක මම පෙන්නන්නම්. මේක press and hold තියෙන මේ button එක මේක press කරලා මේ විදිහට මේක open කරගන්නත් පුළුවන්. right මෙන්න මේ විදිහට තමයි මේකේ boot area එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ seats ටිකත් 60-40 අපිට පුළුවන් fold කරගන්න. මෙතනත් storage area එකක් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක අපිට පුළුවන් ගොඩක් ලේසියෙන් මේ බටන් එක press කරලා close කරගන්න. exterior ගැන කතා කරද්දී අපිට basically ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි මේකේ දිග පළල ටික විස්තර ටික දාන්නම් පහලින්. අපි බලමු දැන් ඇතුළ මොන වගේද කියලා. මේකේ තියෙන්නේ 1.5 liter hybrid engine එකක් තමයි තියෙන්නේ. අපි චුට්ටක් බලමු engine එක මොන වගේද කියලා. 1.5 liter engine එකක් තියෙන්නේ. hybrid vehicle එකක්. right අපි exterior ගැන ගොඩක් කතා කරා. දැන් බලමු මේකේ interior ගැන පොඩ්ඩක් කතා කරලා මොන වගේ දේවල්ද ඇතුළේ තියෙන්නේ කියලා. ඇතුළේ කියලා බලමු.
ඔයාලට පේනවද දන්නේ නැහැ මේකේ Honda logo එක blink වෙනවා මේක නැග්ගට පස්සේ ඩෝ එකකට පස්සේ මේකේ power button එක මෙතනට එන්නේ ඊට පස්සේ ඒත් එක්කම තියෙනවා display එක මෙන්න මෙතන touch screen එකක් ඇවිල්ලා තියෙනවා ගොඩක් හොඳ මේක ජපාන් තියෙන්නේ ජපාන් මේක vehicle එකක් නිසා මේක UK නෙමෙයි dashboard එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ මේකෙත් අර leather finish එකක් වගේ තියෙන විදිහට තමයි material එක පාවිච්චි කරලා තියෙන්නේ හොඳ build quality එකක් තියෙනවා කියලා පේනවා අපිට මේ ඔක්කොම soft touch material වලින් කරලා තියෙන්නේ ගොඩක් හොඳ quality එකක් තියෙනවා කියලා පේනවා අපි යා පැත්තෙන් පටන් ගමු අතන තියෙනවා මෙන්න මේ වගේ knob එකක් තියෙනවා මේ පැත්ත control කරන knob එකක් තමයි දීලා තියෙන්නේ මේ event එක control කරන්න පුළුවන් එයා flow එක ඇතුලින් මෙතන event එක control කරන්න පුළුවන් මේකෙන් සහ මෙතනත් තියෙනවා event එකක් ඒ වගේම මම මෙතෙන්ට ආවට පස්සේ මට මතක් වුණා අපි ගිය සතියේ කරපු Honda City එකත් මේ විදිහම තමයි මේ unit එක අපිට මේ climate control unit එක බලා ගන්න තිබ්බේ ඒ වගේම එකක් තමයි මේකේ තියෙන්නේ ඉතින් පල්ලෙහාට එනවා අපි මෙන්න මේ වගේ ගොඩක් ලස්සන trim line එකක් තියෙනවා silver color එකේ ගොඩක් අමුතු design එකක් තියෙන මේ විදිහට ඊට පස්සේ ඊට පහලින් බලා ගන්න පුළුවන් අපිට power outlet එකක් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා wireless charging option එක දීලා ඊට පස්සේ අපි යනවා මෙතන lever එකට මේකත් අතර මේකක් තියෙන්නේ මේ අර Honda වලට දැන් Honda අලුත් vehicle set එකේ මම හිතන්නේ මේ විදිහට තමයි අවිලා තියෙන්නේ මේ අර අපි Honda City එකේ දැක්ක විදිහම ඒකට ගොඩක් ලගින් යන lever shift එකක් තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ අපිට cup holders දෙකක් තියෙනවා මෙතන drive mode එක control කරන්න පුළුවන් මෙන්න මෙතනින් ඒක ගොඩක් ලේසි මේ armrest එක ගාවම තමයි තියෙන්නේ අපි screen එකේ බලමු මේක එහාට මෙහාට කරනකොට මොන වගේද වෙන්නේ කියලා මෙන්න මේ විදිහට sport mode එක ඊට පස්සේ normal drive mode එක ඊට පස්සේ eco mode එක economic mode එක මේ modes වලට මාරු කරගන්න පුළුවන් ගොඩක් ලේසියෙන් මෙන්න මේක පාවිච්චි කරලා ඊට පස්සේ ඒත් එක්කම ඊට පහලින් තියෙන අගොල්ලන්ට සාමාන්‍ය විදිහට බලා ගන්න පුළුවන් මෙතන parking brake තියෙනවා ඊට පස්සේ brake hold option එක ඒක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඒ option ටික සාමාන්‍යයෙන් ගොඩක් අලුත් වාහනවල එනවා ඒ options ටික මේකෙත් ඒ විදිහටම බලා ගන්න පුළුවන් armrest එක ගාවට පොඩ්ඩක් අපි යනවා මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ armrest එක ගොඩක් ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ හැබැයි ඒක cute ගොඩක් ලස්සනට ඒක දීලා තියෙනවා design එක මේ විදිහට තමයි උඩට කරලා බලනකොට අපිට පේන්නේ මේකේ power outlets මොකුත් මේ මොඩල් එකේ ඇවිල්ලා නැහැ අතුලේ බලා ගන්න අපි එනවා මේකේ මෙන්න මේ හරිය මොනවද තියෙන කියලා චුට්ටක් බලන්න මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන ඇති විතර අපිට cabin lights on off කරගන්න මේ වගේ buttons දෙකක් තමයි දීලා තියෙන්නේ ඊට පස්සේ door එකට ඒක function එක මෙතනින් හදන්න පුළුවන් සාමාන්‍ය විදිහටම මෙතන තියෙන මේක නම් අපිට මේ ලංකාවේ වැඩ කරන්නේ නැහැ ඒක ඔබ වහම අක්කා කෙනෙක් තමයි කතා කරන්නේ කවුරු හරි 通信できません。契約方法については、Honda Total Care ホームページをご確認ください。අන්න එහෙම එකක් තමයි කියන්නේ Honda කියන එක විතර අපිට තේරුනේ. අපි යනවා ස්ටියරින් වීල් එකට ස්ටියරින් වීල් එක ගත්තාමත් මේකේ Honda City එකේ ගොඩක් ළඟින් යන ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඒ විදිහටම මේකෙත් මේ පැත්තේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන ක්ලස්ටර් එක තියෙනවා මේ විදිහට. ඒ බටන්ස් ටික ඔප්ෂන්ස් ටික මෙතන තියෙනවා. ඊට පස්සේ cruise control එකට අදාළ ඔප්ෂන්ස් ටික මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා. මේකේ මේ heated steering wheel කියන ඔප්ෂන් එක දීලා තියෙනවා. මෙතන මේකෙන් අපිට පුළුවන් ඒක on off කරගන්න. steering wheel එක ලංකාවට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දවස්වල කොහොමත් මම හිතන්නේ. ඉතින් ඒ අවශ්‍ය නැහැ ඒකට පාවිච්චි කරන්න පුළුවන්. අපි අර කලින් කිව්ව ඔයගලන්ට මෙන්න මේකෙන් මේ බටන් එක පාවිච්චි කරලා boot එක open කරගන්න පුළුවන් ඇතුලේ. ඒ ඔප්ෂන්ස් ටිකත් මෙතන මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මේ door එකේ මේ ඔප්ෂන්ස් ටිකත් ඔයගලන්ට සාමාන්‍ය අර City එකේ තිබ්බ සාමාන්‍යයෙන් එන ඔප්ෂන්ස් ටික ඒ විදිහටම ඔක්කොම මේකෙත් ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ door එකෙත් අපිට පේනවා මේ leather finish එකක් තියෙන හොඳ build quality එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා. ඉතින් මෙන්න මේක පොඩ්ඩක් වෙනස් විදිහේ ඔප්ෂන් එකක් දීලා තමයි ලස්සනයි. මේක මෙතන ස්ටීල් එකක් නේ. ස්ටීල් එකක් තමයි දීලා තියෙන්නේ. door bin එක ගොඩාක් ලොකු නෑ. සාමාන්‍ය ප්‍රමාණයක door bin එකක් තියෙනවා විදිහට බලා ගන්න පුළුවන්. මේකෙත් තියෙනවා 6 airbags safety features හොඳටම තියෙනවා මේකෙත් ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ ඊට පස්සේ මොනවද මේකේ seats ගැන මට කියන්න බැරුණා මේකේ seats ගැන කතා කරන්න ඕන අපි seats අතරම ගොඩක් ලස්සනයි මේකේ තියෙන්නේ හැබැයි leather සහ fabric කියන දෙකෙන්ම කරපු seats තමයි මේකේ බලා ගන්න පුළුවන් මේ grade එකේ දැන් මේකේ තියෙන highest grade එකේම තියෙනවා ඒකේ තව ගොඩක් options වෙනස් වෙනවා අතන 360 view camera bird view camera කියන ඒවා ඒක ගොඩක් දේවල් තව add වෙනවා sound systems වෙනස් වෙනවා ඒ වගේ දේවල් මේකේ තියෙන trim grade එකත් එක්ක වෙනස් වෙනවා ගොඩක් vehicles වලගේ මේකෙත් ඒක තියෙනවා ඉතින් මේ grade එකේ අපිට ඒ ටික බලා ගන්න නැහැ මම ආවා rear passenger compartment එකට ඒකෙත් seats ටික අර විදිහම බලා ගන්න පුළුවන් අපිට fabric සහ leather වලින් කරපු seats තමයි තියෙන්නේ මේකේ floor hump එක ගැන අපි කතා කරනවා ගොඩක් කර මේ වගේ වාහනවල මේකේ ගොඩක් උස floor hump එකක් නැහැ අතර මාරම ගොඩක් පොඩි floor hump එකක් තියෙන ඒ නිසා තුන් දෙනෙකුට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි මෙන්න මෙතන පොඩ්ඩක් උසින් වැඩි විදිහට තමයි හදලා තියෙන්නේ ගොඩක්ම comfortable දෙන්නෙකුට හැබැයි තුන් දෙනෙකුට යන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ මෙතන armrest එකකුත් තියෙනවා ඒකේ cup holders තියෙනවා ඒ විදිහට තියෙනවා ඊට පස්සේ තව දෙයක් මම දැක්කා මේකේ මේ rear passengers වලත් මේ විදිහට AC එක dual AC කියන option එක මේක ඇවිල්ලා තියෙනවා පිටිපස්සට AC එක මේ විදිහට දීලා තියෙනවා ඊට පස්සේ මේ seat pockets ඒක සාමාන්‍යයෙන් basic වෙන ඔක්කොම options ටික මේක ඇවිල්ලා තියෙනවා මෙතන පොඩි storage area එකක් තියෙනවා
කැබින් ලයිට්ස් පොඩ්ඩක් අපි බලමු මෙන්න මේ විදිහට මේ වගේ කැබින් ලයිට්ස් තමයි මේකට ඇවිල්ලා තින්නේ පොඩ්ඩක් වෙනස් විදිහකට රවුන්ඩ් ෂේප් එකක් තියෙන්නේ පිටිපස්සේ ගැන කතා කරද්දී ඩෝ එක පොඩ්ඩක් පෙන්නම එහෙමම ඩෝ එකේ ඔය වගේ ඔප්ෂන්ස් ඇවිල්ලා තියෙනවා ඔටෝ කියන කොතන පෙන්වන්නේ නැහැ 2025 අවුරුද්දේ අලුත්ම Honda Vezel එකක් ගැන තමයි අද අපි කතා කරේ. ඔයගොල්ලෝ ගොඩක් දේවල් දැනගන්න ඇති මේ වාහනේ ගැන. මේ වාහනේ විතරක් නෙවෙයි දැන් ලංකාවට ගොඩක් අලුතෙන් වාහන එනවනේ. හැම වාහනයක් ගැනම අපි රිවිව් එකක් කරනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අලුත් වාහනයක් ගන්නවා නම් ඔයගොල්ලන්ට මේක ගොඩක් වටිනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තව ගොඩක් වාහන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරනවා අලුත් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා සහ රීකන්ඩිෂන් වාහනයක්. වගකීමෙන් විශ්වාසයෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට අවශ්‍ය වාහන import කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වාහන යුනිට්ස් ගොඩක් තියෙනවා ගෑනලා. Unity ලංකා සේල් එකට එන්න සේල් එකට කෝල් එකක් දෙන්න නැත්නම් දීලා විස්තර අහගන්න අපි නම්බර්ස් දානවා පහලින්. ඉතින් අපි වගකීමෙන් සහ විශ්වාසයෙන් කියනවා කිසි ප්‍රශ්නයක් නැතුව මේවා ජෙනුයින් වාහන ඔරිජිනල් ජෙනුයින් වාහන. ඉතින් අපි දන්න හින්දා කියන්නේ වගකීම අපි අරගෙන තමයි කතා කරන්නේ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ඕන වෙලාවක ඇවිල්ලා විශ්වාසයෙන් වගකීමක් ඇතුව වාහනයක් මිලදී ගන්න පුළුවන් හොඳම තැන තමයි Unity ලංකා සේල් එක කියලා කියන්නේ. එහෙනම් තවත් අලුත් වාහනයක් එක්ක අලුත් රිවිව් එකක් එක්ක ලබන සතියේත් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි ඔටෝ ශ්‍රී